බලාගෙන නේද හිටියේ එනකම්. වෙනද වගේම අදත් ටිකක් හදවත සංවේදී කළ සිදුවීමක් අරගෙන තමයි මේ ආවේ. මේ කතාව ගෙතෙන්නේ 9 වසරේ ඉගෙන ගන්න දහම්ස ගැනයි. ඇය පන්තියේ අනික් ගැහැණු දරුවන් වගේ නෙවෙයි. පිරිමි ළමයින් සමග ඉතා මිත්‍රශීලීව කටයුතු කරයි. අනිත් ගැහැණු දරුවන්ට වඩා ඇය පිරිමි ළමයි සමග ඉතා මිත්‍රශීලී. ඇය සහ ඇගේ යෙහෙළිය මෙවැනි මිත්‍රශීලී පිළිවෙතක් අනුගමනය කළද අනෙක් ගැහැණු ළමයයි මෙයට එතරම් කැමැත්තක් නොපෙන්වයි. එක්තරා දිනක මේ පන්තියේ ගැහැණු දරුවෙක් පන්ති භාර ගුරුතුමිය හමු වෙන්න එනවා. මැඩම්, මට ටිකක් කතා කරන්න පුළුවන්ද? මට මැඩම්ට කියන්න දෙයක් තියෙනවා. මොනවද ඉතින් කියන්න තියෙන්නේ? මැඩම්, මට දහම්ස ගැන දෙයක් කියන්න තියෙනවා. මැඩම්, එයා ටික දවසක ඉඳන් ටිකක් වෙනස්. පන්තියේ පිරිමි ළමයි එක්කමයි ඉන්නේ. හැබැයි මැඩම්, මේකට නම් ලොකු හේතුවක් තියෙනවා කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ මොකක්ද ඒ ලොකු හේතුව? මැඩම්, මම හරියටම නම් දන්නේ නැහැ. ඒත් පිරිමි ළමයි දහම්සගෙන් සල්ලි ඉල්ලනවා. හැමදාම නිකන් නෙවෙයි මැඩම්. දහම්සව බය කරලා තමයි මේ හැමදාම සල්ලි ඉල්ලන්නේ. මොනවා කියලාද ඉතින් දහම්සව බය කරන්නේ? දන්න විදිහට නම් දහම්සගේ නෑදෑය වෙන අයියා කෙනෙක් එක්ක ගහපු ෆොටෝ එක එයා FB එකේ දාලා තියෙනවා. ඒක පෙන්නලා තමයි මෙයා බය කරන්නේ. ඉස්සර නම් රුපියල් 20යි 50යි තමයි ඉල්ලගත්තේ. ඒත් මැඩම් දැන් රුපියල් 1000 2000 ඉල්ල ගන්නවා කියලා තමයි දන්නේ මැඩම්. ඉතින් දහම්සට මෙහෙම හැමදාම 1000 2000 දෙන්න සල්ලි කොහෙන්ද? අනේ මන්ද මැඩම්, එයාලගේ අම්මලාටත් එහෙම දෙන්න තරම් පුළුවන් කියලා මම නම් හිතන්නේ නැහැ. එතකොට කොහෙන්ද මේ ළමයාට මෙච්චර සල්ලි? ඔන්න ඔය විදිහට ඉතින් ලොකු ප්‍රශ්න ගොඩක් මතු කරමින් ඒ කතාව ටිකක් දිගට සිද්ධ වුණා. පසුව කරුණු සොයා බැලුව විට දහම්සගේ මවත් එක්ක කතා කරලා ඒ වෙලාවෙ මව කියා සිටියේ ඒ ෆොටෝ එක ගැහුවේ අපි ඔක්කොම ඉන්න තැන. අනික තව කීප දෙනෙකුත් ඔය ෆොටෝ එකේ හිටියා. එයාලව අයින් කරලා තමයි මේ දෙන්නගේ ෆොටෝ එකත් හදලා තියෙන්නේ. එහෙම තමයි ඇගේ මවගේ අදහස වුණේ. කොහොම නමුත් දෙපාර්ශවයේම දෙමාපියන් හරහා ඒ ගැන දැනුවත් කර ගැහැණු දරුවාගේ මෙම ෆොටෝ එක ඉවත් කර දහම්සගේ ආරක්ෂාව තහවුරු කරන්නට හැකි වුණා. නමුත් ඉතින් මේ සිදුවීමෙන් අපිට ගොඩක් දේවල් කියා දෙනවා. සමාජයේ මෙලෙස සිදුවන තර්ජන කිරීම, බියවැද්දීම් හේතුවෙන් පීඩාවට පත්වන ගැහැණු ළමයි කී දෙනෙක් නම් සිටිනව ඇද්ද? කියා ගන්න බැරි අවස්ථා, කාත් එක්කවත් මේ ගැන කතා කරන්න බැරි අවස්ථා කෙතරම්නම් හමු වෙනවද දන්නේ නැහැ. සමහර අවස්ථාවලදී මෙවැනි බියවැද්දීම් හේතුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවන්න වූ දරුවන් පිළිබඳවත් අසන්නට නැතුවාම නෙවෙයි ඉතින්. කොහොම නමුත් ඉතින් අපි අපේ ගැහැණු දරුවන්ගේ සුරක්ෂිත බව තහවුරු කරන්නට ගත යුතු ඕනෑම පියවරක් ගන්න ඕනි කියලයි මට නම් හිතෙන්නේ. ගැහැණු දරුවන් ඉන්නවනම්, යෙහෙළියක් ඉන්නවනම් හැකි සෑම විටම ඇයට ඇය පමණක් නොවේ කියා ඇයව ශක්තිමත් කළ යුතුයි. ශක්තිමත් යෙහෙළියක් ඇය ළඟින් ඉන්නාසේ දැනෙන්නට ඉඩ සලස්වන්න ඕනේ. අපි ඇය ශක්තිමත් කරමු. ඉතින් නැවතත් ඉතා ඉක්මනින්ම හමුවනතුරු ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න.